ආයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදාත් අපේ YouTube channel එකට. අද අපි ඔයාලට රිව්යු කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සුපිරි අලුත්ම Dr. DG600C කියන මෙන්න මේ drone එක. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා මේ drone එක ගැන සම්පූර්ණ විස්තරය වගේම මේ drone එකේ box එකේ මොනවද ආවේ ඒ වගේම features ටික, flying testing එක, camera testing එක ඔක්කොම ටික අපි කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. එන්න මේ විදිහට තමයි අපිට මේ drone එක හම්බෙද්දි තිබ්බේ. Dr. DG600C කියන එක මේ විදිහට පැහැදිලිව ගහලා තියෙනවා. මේ drone එක ලංකාවේ පළවෙනි අතාවට තමයි අපිට යොග ගන්න හදන්නේ. මේ විදිහට මෙතන foldable drone කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ drone එක අකුලන්න කරන්න පුළුවන් කියන එක තමයි කියන අදහස් කරන්නේ. ඒ වගේම මේකේ company name එක ගහලා තියෙන brand name එක Dynalog කියලා තමයි ගහලා තියෙන්නේ. මේ drone එක colors දෙකකින් එනවා. black color එකයි grey color එකයි. ඒ ටික තමයි drone එකේ ඉස්සරහ පැත්ත බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙහෙම carrying case එකක් වගේ එල්ලලා යන කෑල්ල ඇවිල්ලා තියෙනවා. ඒ වගේම drone එකේ box එකේ පිටිපස්සේ සුපුරුදු පරිදි drone එකේ අකුලපු ෆොටෝ එකක් ගහලා තියෙනවා. ඒ වගේම company name එක සුපුරුදු warnings ටික තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු drone එකේ පැත්තේ ගහලා තියෙන්නේ company name එක. මේ පැත්තෙත් company name එක. ඒ ටික තමයි තියෙන්නේ. අපි එහෙනම් drone එක unbox කරලා බලමු කොහොමද කියලා. අපි දැන් drone එක මේ විදිහට unbox කරගන්න යන්නේ. මේ විදිහට අපි open කරගන්නවා. drone එක open කරගද්දිම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ cover එකක් ඇවිල්ලා තියෙනවා drone එකට උඩින්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ instruction manual set එක ඇවිල්ලා තියෙනවා. ඒකේ මේ විදිහට GPS 4 axis aerial drone කියලා ගහලා තියෙනවා. මේක GPS drone එකක් DG600C කියන්නේ. මේ විදිහට සම්පූර්ණ විස්තරයක් ගහලා තියෙනවා. අපි මේ manual එකත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ app manual එක ඇවිල්ලා තියෙනවා. මේකේ ඔයාලට මේ QR code එක scan කරලා app එක download කරගන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ විස්තරෙත් මේකේ තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට extra propeller set එකයි screw driver එකයි ඒ ටික මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට mainly බලා ගන්න තියෙන්නේ remote එක. remote එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා remote එකේ aerial දෙක මේ විදිහට අපිට තියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බුරුදු පරිදි joystick ටික තියෙනවා, speed තියෙනවා, speed මේ change කරන button එක තියෙනවා, camera video button එක තියෙනවා, camera up and down button set එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම headless mode, one key take off, one key return ඒ වගේ button ටික මේකේ හැමතැනම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ unlock button එක මේකේ ඇවිල්ලා තියෙනවා. මේ drone එකේ GPS drone එකක් හින්දා unlock කරන්න අවශ්‍යයි. අපි ඒකත් try කරලා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට phone එක රදවන තැන මේ විදිහට කරගන්න පුළුවන්. මෙතන තමයි phone එක රදවන්න තියෙන්නේ. මෙතන පොඩි GPS display එකක් තියෙනවා. මෙහෙම power on කරාම ඔයාලට මෙතන GPS display එකක් තියෙනවා. මේකේ මේ indicator light එකක් තියෙනවා කොළ පාට. ඒ ටික තමයි මේලි තියෙන්නේ. අපි remote එකත් පැත්තකින් තියලා අපේ main product එක drone එක තමයි ඊළඟ කතා කරන්න තියෙන්නේ. මම මේකේ extra battery තියෙන එක නෙමෙයි අරන් තියෙන්නේ. තනි battery එන්නේ. ඒක එතකොට එන්නේ drone එකේ ඇතුළෙමයි. මෙන්න මේක තමයි drone එක අපේ. ඔයාලට මුලින්ම drone එක වටේ බලද්දි මේ වගේ කැමරා එකක් තියෙනවා, main කැමරා එක. ඊට පස්සේ bottom කැමරා එක තියෙනවා. අපි මේක unfold කරගමු. fold එනින්ද මේ විදිහට unfold කරගන්නවා. එතකොට ඔයාලට drone එක බලා ගන්න පුළුවන් මේ වගේ size එක ගත්තොත් මේ වගේ size එකක් තමයි තියෙන්නේ. මෙතන තමයි drone එකේ power button එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ brushless motors තමයි මේ drone එක power up වෙන brushless motors වලින් මේ කැමරා එක adjustable. මේක remote එකෙන් ඔයාලට control කරගන්න පුළුවන්. bottom camera එක මේක bottom camera එකට change කරගන්න තියෙන වලට app එකෙන් අපි එහෙනම් මේක flying experience එකක් අරන් බලමු. ඊට කලින් මම ඔයාලට මේ drone එකේ battery පෙන්නන්නම්. battery කොහොමද size එකයි ඒ විස්තර ටික අපි පෙන්නන්නම්. battery මේ drone එකේම තමයි ඇවිල්ලා තියෙන extra batteries මේකට හම්බෙලා නැහැ අපිට. මම battery මේ විදිහට ගලව ගන්නවා. මේක තමයි මේ aircraft එකේ battery. මේක type C වලින් charge කරන්න තියෙන්නේ. මෙතන battery indicator එක තියෙනවා. ඒ වගේම battery pin එක මේක. ඔයාලා battery insert කරද්දී හරි විදිහට මේ පැත්ත බලලා මේ විදිහට insert කරගන්න. ඊට පස්සේ drone එක on කරගන්න. ඔයාලා power button එක මෙහෙම තප්පරයක් ඔබලා තප්පර 3ක් අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට මේ විදිහට drone එක on වෙනවා. ඔයාලට පේනවා ලස්සන colourful light set එකක් තියෙනවා. ඉස්සරහා නිල් පාට light එකක් තියෙනවා මේ විදිහට. ඊට පස්සේ පිටිපස්සේ red colorයි green colorයි LED set එකක් තියෙනවා. මේක remote එක connect වෙලා නැති හින්දා මේ blink වෙන්නේ. drone එකයි remote එකයි connect වුණාම මේ blink වෙන එක නවතිනවා. අපි connect කරගෙන බලමු. මම මේ විදිහට drone එක තියාගන්නවා safety තැනක. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට
ඩ්‍රෝන් එක රිමෝට් එක ඔන් කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන GPS ඔන් කියලා තියෙනවා. මෙතන GPS සිග්නල් පෙන්නනවා ඔයාලට. මට දැන් GPS සිග්නල් 11ක් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලගේ එකට කනෙක්ට් වුනේ නැත්නම් මෙතන 0 තිබ්බොත් GPS සිග්නල් කනෙක්ට් වෙනකන් ටික වෙලාවක් ඉන්න ඕනේ. GPS සිග්නල් කනෙක්ට් වුනහම අන්න ඒ වගේ බීප් සවුන්ඩ් එකකුත් එනවා ඔයාලට. ඊට පස්සේ මම කිව්වා වගේ මේ ඩ්‍රෝන් එක අන්ලොක් කිරීමක් කරන්න අවශ්‍යයි. අන්ලොක් කරගන්න තියෙන්නේ මේ විදිහට ජොයිස්ටික් දෙකෙන් අන්ලොක් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බටන් එකක් තියෙනවා. ඒකිනුත් අන්ලොක් කරගන්න පුළුවන්. මේක ෂෝට් ප්‍රෙස් එකක් දීපුවහම මේ විදිහට අන්ලොක් වෙනවා ඩ්‍රෝන් එක. ඊට පස්සේ තමයි ඔයාලට ෆ්ලයි කරන්න තියෙන්නේ. අපි අවුට්ඩෝර් ගිහිල්ලා ෆ්ලයි කරලා බලමු. ඊට කලින් අපි බලමු මේ ඩ්‍රෝන් එකේ ඇප් එක සෙටප් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් යන් ඇප් එක සෙටප් කරගෙන කැමරා ක්වොලිටි එක කොහොමද කියලා බලන්න. මුලින්ම අපි ඇප් මැනුවල් එක ගන්නවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක අරගෙන මේ විදිහට QR කෝඩ් එක ස්කෑන් කරගන්න ඕනේ. මම මේ විදිහට මේ QR කෝඩ් එක ස්කෑන් කරගන්නවා. QR කෝඩ් එක ස්කෑන් කරාම අපිට මේ වගේ එකක් ඕපන් වෙනවා. මේක තමයි ඇප් එක මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන කලින්. මේ හින්දා මම ඕපන් දෙනවා. මේ LW Pro කියන එක තමයි ඇප් එක. මම මේක ඕපන් දෙනවා මේ විදිහට. ඇප් එක ඕපන් වුණාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේක ඩ්‍රෝන් එක එක්ක Wi-Fi කනෙක්ට් කරගන්න ඕනේ. ඒ හින්දා ඔයාලට මම Wi-Fi කනෙක්ට් කරගන්න විදිහ පෙන්නන්න. මුලින්ම අපි Wi-Fi වලට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ. මෙතන Wi-Fi සර්ච් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයාලගේ අවට තියෙන Wi-Fi පෙන්නනවා. ඒ වගේම මෙතන Wi-Fi 5G කියලා පාස්වර්ඩ් නැති එකක් පෙන්නනවා. එන්න ඒක තමයි අපේ Wi-Fi එක. මම ඒකට කනෙක්ට් වෙනවා. මම මේ විදිහට කනෙක්ට් වුණාට පස්සේ දැන් අපි start flying දීපුවම කැමරා ස්ටොප් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මෙතන මේ වගේ වැටෙනවා. please pay attention to safety ensure this distance from aircraft is more than 3 meters. ඔයා මීටර් 3ක්වත් ඈතින් ඉඳන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කියලා තමයි වර්නින් එක වැටෙන්නේ. අපි ඕකේ දෙනවා. දැන් මේකේ මේන් කැම් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කනෙක්ට් වෙලා තියෙනවා. අපි අවුට්ඩෝර් ගිහිල්ලා බලමු කොහොමද කැමරා එක කියලා. මේ විදිහට කැමරා එක රොටේට් වෙනවා. මම ඇප් එකකින් කරලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් රොටේට් වෙනවා කැමරා එක. ඒ ටික තමයි මේන්ලි බලා ගන්න තියෙන මේ ෆීචර්ස්. ඒ වගේම ඇප් එකේ තව ෆොටෝ ගන්න ෆීචර් එක තියෙනවා. මේකෙන් ෆොටෝස් කැප්චර් ගන්න පුළුවන්. මෙතනින් වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන්. මේ ඔක්කොම ඔයාලා ගැලරියට සේව් වෙන්නේ. ඒ වගේම එයාක්‍රාෆ්ට් එක අන්ලොක් කරගන්නත් පුළුවන් මේකෙනුත්. මෙන්න මේ විදිහට තමයි අන්ලොක් කරගන්න තියෙන්නේ. GPS උත් පෙන්නනවා මෙතන. 1 key take off 1 key landing පෙන්නනවා. ඒ වගේම 1 key return to home පෙන්නනවා මෙතන. ඔයාලා මේ GPS මොඩ් එකේ ඉන්නේ කියලා පෙන්නනවා. ඒ වගේ විස්තර ටිකක් පෙන්නනවා. ඔයාලට කැමරා එක බොටම් කැම් එකට මාරු කරගන්න ඕන නම් මෙන්න මේකෙන් තමයි බොටම් කැම් එකට මාරු කරගන්න තියෙන්නේ. දැන් බොටම් කැම් එකට මාරු වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි මේන්ලි මේ කතා ගන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් අවුට්ඩෝර් ගිහිල්ලා බලමු ෆ්ලයි කරලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඔන්න දැන් අපි අවුට්ඩෝර් ඇවිල්ලා තියෙන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. මගේ ඩ්‍රෝන් එක මේ විදිහට තියෙනවා. රිමෝට් එක මේ විදිහට තියෙනවා. අපි මුලින්ම ඩ්‍රෝන් එක පියරගම පුරුදු විදිහටම විදිහට ඩ්‍රෝන් එක පියරගන්නවා. ඊපස්සේ පවර් බටන් එකේ ඩ්‍රෝන් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ රිමෝට් එක ඔන් කරගන්න. මම මේ විදිහට රිමෝට් එකත් ඔන් කරගන්නවා. ඔයාලා වීඩියෝ එක බලන්න ඕන නම් ෆෝන් එක මෙතන රදව ගන්න. මම දැන් වීඩියෝ කරන හින්දා ෆෝන් එක රදවන්නේ නැහැ මෙතන. ඊට පස්සේ අපි පුරුදු විදිහටම ඩ්‍රෝන් එක අන්ලොක් කරගන්න ඕනේ. මම අන්ලොක් කරගන්නවා මේ බටන් එකෙන්. දැන් GPS කනෙක්ට් වෙලා තියෙන්නේ අපේ සිග්නල් 16ක් කනෙක්ට් වෙලා. මම මේ විදිහට ඩ්‍රෝන් එක අන්ලොක් කරගන්නවා. දැන් තියෙන්නේ අපිට ෆ්ලයි කරන්න තමයි. මම මේ විදිහට ෆ්ලයි කරනවා. ඔයාලට පේනවා ස්මූත් එකේ ෆ්ලයි වෙනවා ඩ්‍රෝන් එක. කිසිම අවුලක් නැහැ. ඩ්‍රෝන් එක හොඳ ස්මූත් එකේ තියෙනවා මේ විදිහට. ඔයාලා බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක එක තැන. අපි දැන් ටිකක් උඩට ෆ්ලයි කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඔයාලට දැන් ඔය ඈතින් ඩොට් වෙලා පේන්නේ අපි ෆ්ලයි කරපු ඩ්‍රෝන් එක. ඒක දැන් තියෙන්නේ ගොඩක් උඩින්. සාමාන්‍ය මීටර් 250ක් විතර උඩින් තමයි දැන් තියෙන්නේ. අපි දැන් ඔයාලට කැමරා ක්වොලිටිය පෙන්වන්න හින්දා අපි ෆෝන් එකක් කනෙක්ට් කරගත්තා. දැන් මම ෆ්ලයි කරනවා කැමරා ක්වොලිටිය එක්ක. ඔයාලට කැමරා සාම්පල් එකක් යටින් දාන්නම්. මම ඒකම මේ ෆ්ලයි ගන්න යන්නේ. සුපුරුදු පරිදි අපි අන්ලොක් කරගන්නවා ආයෙත් ඩ්‍රෝන් එක.
ඔයාලට පේනවා ඩ්‍රෝන් එක ස්මූත් ෆ්ලයි වෙනවා. දැන් ටිකක් උඩින් තියෙන ඩ්‍රෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මේ විදිහට ටිකක් ඈතට යවනවා. ඔයාලට මම කැමරා සැම්පල් එක දානවා. ලස්සනට ඩ්‍රෝන් එක වෙලේ පේනවා අපිට. මම කැමරා එක දැන් උඩට උස්සලා තමයි ෆ්ලයි කරන්නේ. ඔයාලා ඩ්‍රෝන් එකේ හේට් එක ඩිස්ටන්ස් එක එහෙම මේ වෙලාවේ බලා ගන්න පුළුවන් රිමෝට් එකේ. මේ විදිහට වැටෙනවා. දැන් මීටර් 26ක් ඈතින් තියෙන මේ විදිහට ඔයාලට වැටෙනවා. මේ ඩ්‍රෝන් එක විනාඩි 15ක් වගේ ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම කිලෝමීටර් 1.5ක් වෙනකන් යවන්න පුළුවන්. ඒ ටික තමයි මම මේ ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. අපේ channel එකට අලුත් කෙනා අපේ subscribe කරන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස comment section එකේ පළහින් දාගෙන යන්න. ජය වේවා.